बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं කලින් වීඩියෝ එකේ ඔයගොල්ලෝ දැක්කා අපි දඹදිව බුද්ධ වන්දනාවට සූදානම් වුණේ කොහොමද කියලා. ආබාධ සහිත සියලු දෙනා එකතු වෙලා සිවුරු මහලා පූජා බඩු ලෑස්ති කරගෙන අපි ගමනට සූදානම් වුණා. දැන් අපි දඹදිව බුද්ධ වන්දනාව සඳහා දඹදිවට යෑමට තමයි මේ සූදානම් වෙන්නේ. මෙම දඹදිව බුද්ධ වන්දනාවේ තොරතුරු දැන ගැනීම සඳහා ඉදිරියේදී අපිත් සමග රැඳී සිටින්න මගේ නාලිකාව subscribe කරන්න. Please subscribe and join hands with us to make the right real. මාගේ ජීවිතයේ අද ඉතාමත් වැදගත් දවසක්. දඹදිව වන්දනාව යෑම සඳහා ආබාධ සහිත පුද්ගලයෙකුට වන මම මෙම අවස්ථාවට සහභාගී වීමට ලැබීම ගැන ඉතාමත් කෘතවේදී වෙනවා. බුද්ධං शरणं गच्छामि निवेदयामि सम्बुद्धं वीतरागं महामुनिं विमर्शयामि स्वतं लोकज्येष्ठं नरासभं यावता भगवालोके चित्ते विरताशासनं तावता पतिगृह्णातु पूजालोकानुकम्पया धनसारप्पवित्तेन दीपेन समदंसिन तिलोकदीपं सम्बुद्धं पूजयामि तमोदुरं रन्ध्रसंहारयुक्तेन रूपेण सुगन्धिनं पूजये पूजनीयं पूजाभाजनमुत्तमम् अधिवासेन गन्धगुणोपेतं एतं कुसुमसन्ततिं पूजयामि मुनिं रस श्रीपादसरोरुहे अधिवासेतु नो बन्ते पानीयं परिकल्पितम् अनुकम्पम् उपादाय प्रतिगृह्णातु मुत्तमम् साधु 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 नमो ते पुरुषागण्य नमो ते पुरुषोत्तम नमो ते पुरुषातुल्य नमो ते नमो ते कुशलेन यान्तं सन्तं पदं अभिसमेत्य सक्को युज सुवतो तस्य मुदुवनति मानि सन्तुष्टको च सुबरो च अपतिच्चो च सल्लौकबुद्धि सन्दिन्द्रियो च निपको च अपगपो कुलेषु वननुगिद्धो न च बुद्धं समाचरे किञ्चियेन विन्यो परे उपवदेयो सुखिनो वाके विनो हन्तु सब्बे सत्ता भवन्तु सुखितत्ता ये चितान भूतस्मि तथा वा तावला वा अनवसि
සේසා දීගාවායේ මහන්තාවා මච්චිමා රස්ස කානුක තුලා දික්ඛාවායේ වද්දික්ඛායේ දුරේ රසන්ති අවිදුරේ දුරාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නතෝ පරම්මි කුබ්බේත ඥාති මඤ්ඤේත කත්ත කිනං කන්ති යාරෝසනා පටික සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ නිත්තේය මාතා යතානියං පුත්තං ආයසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං නිමෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උත්තම දෝෂ කිරියංච සම්පාදං අවේරං අසපත්තං විදිතං තරං නිසින්නෝ වාසයානෝ ආයාව තස්ස විගත නිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං නිතමාහු විදිතිංසානුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍යගේ තන්නයි ජාතු කබ්බසෙයං පුනරේති භාවතාචම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ අනුමෝදන්තු සබ්බේ දුක්ඛානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිත්තේන පමාදේන මනසතං අච්ඡං කමවේන්තේ දුපං තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මනසතං කමමේ ධම්ම සම්දිත්තික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මනසතං අච්ඡං කමමේ සංඝ සුඛිපන්න විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය සාදු 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 විනා පුඤ්ඤ කම්මස දැන් තුමත් ඔබලා ඉස්සරහේ එන්නත් මගේ උපකමශීම අපේ ගුරුතුමා මගේ උපමත් මට උගන්වන්න තිබුණේ ඒ වගේම ධම්මී පදනමේ මේවා අර ගහලා හැමදේම ඒවා උත්සාහයෙන් කරලා අපිට දැන් මෙහෙම වන්දනාමාන කරගෙන යන්න සලස්වන උතුමා මම කියන්නේ උතුමේ අපි මෙහෙම කරමු දැන් අපි හැමදේම අපි දැන් කිස් දෙන්නේ දෙකෝ දෙතුනේ ඉන්නවා ගොඩාක් මහන්සි වෙනවා එහෙම කරගහලා වැඩ කරනවා මේ දවස් ගානක් රැස් කළානේ ගොඩාක් පින් මුපෙන්නාට අයි පූජා කරන්න එකතු කරපුවා හිතපුවා පින්කම් කරපුවා සේරම කුසල මතක් කරගන්න පොල් මාල කපපුවා එකතු කරපුවා සේරම කුසලයක් තම තමන් දැන් මං හිතුවා ඉදා කිව්වා පන්සිල් රැකගෙන ඉමු කියලා ඉන්න ඇතිනේ කවුරුන් ඒ සියලුම කුසල යන්න ඉස්සෙල්ලා රැස් කරන ලද සියලුම කුසල අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන මහා විශාල දාන සීල භාවනා අනන්ත ගුණ සාගරයක් වෙන බුදුරජාණන් වහන්සේ මෙහෙම කරන රැස් කරන සියලුම කුසලයක් අපි අපේ ප්‍රතිපත්ති පූජාව කියලා ප්‍රතිපත්තියෙන් බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පතු ලැබියස පින් පඳුරක් ලෙස පූජා කරන ඒ වගේම අපි මේ රැස් කරව මහා කුසල රැස් කරන ලද මේ කුසලයක් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන චිත්ත ශක්තිය මහා කුසල සම්භාරයක් මගේ ගුරු පියාණන් විදිහට මම සලකන්නේ ධර්ම ගුරු පියාණන් සහ උදාකරණ මට උපදෙස් දෙන්න උත්තමයේ අපේ ඉතින් අත්‍යවශ්‍යම විශ්වයේ තියෙන වචනය ඒ වචනේ ශක්තිය මෙතෙකයි කියන්න බෑ ඉතින් නම කියන පාර ඒ උතුම් නමක් ඒ අපේ ගුරුතුමාණන්ට අපේ නියමුවන්ට අපිට දැන් ඔයගොල්ලන්ට මෙහෙම යන්න සලසලා දුන්න උත්තරයන්ට මෙතෙක් රැස් කරන ලද කුසල සම්භාරය අපි පඬුරු පූජා කරනවා මේක එහෙම ගන්න පින් පඬුරක් ලෙස අපේ ගුරුතුමාට මම ඕගොල්ලෝත් හිතන්න පූජාවක් කරනවා මේ පූජාව පින් පඬුරු පූජාව කියන්නේ ඔබතුමාට මහා
වෙනුවෙන් විශ්වයේ හෝ යම් තැනක ඔබතුමාගේ හා අපගේ යම් කුසලයක් රැස් වෙන තැනක් තියෙනවා. ඒක පුණ්‍ය නිධානයක් හැටියට ඔබතුමාට මම පුණ්‍ය නිධානයක් දැන් මේ වෙලාවේ නිදන් කරනවා අනුමෝදන් වෙන්න කියලා. ඒ පුණ්‍ය නිධානය අපි යන තැන සේරම කරන වන්දනා මාන අපි හැමදෙනාම කරන ඒවා සහ භාවනා සේරම කුසල් මම නම් ඉතින් බොහොම දන්නවා බොහොම උනන්දුවෙන් මේක කරනවා. ඒ සියලුම කුසල ඔබතුමාගේ පුණ්‍ය නිධානයට tempත් වෙන බවත් මම දැන් මේ වෙලාවේ කියනවා. අපි හැමදෙනාටම හිතාගන්න අපි මේ ගමනේ දැන් අපි රැස් කරන්න යන්නේ දසපාරමිතා. දැන් හිතාගන්න භාජන 10ක් අරන් යන්නේ මෙතනිය. රත්තරන් සෙන්දු 10ක් හැමදෙනාම හිතේ හිතාගන්න. හැම තැනම පාරමී ඒ 10ට පිරෙන්න ඕනේ ආපහු වෙනකොට සම්පූර්ණ වෙච්ච භාජන 10ක් එන්න ඕනේ දසපාරමිතා. යනකොට අපි කතා වෙමු ඒ දසපාරමිතා පුණ්‍ය ශක්තිය දැන් මේ මොහොතේ පටන් අපි පුරවගෙන යනවා. ඒ සියලු කුසල අපි අපේ ගුරුතුමාගේ පවුලේ දරුවට නෝනාත්මයාට ගුරුතුමා මම මේ වෙලාවේ මතක් වෙන ඒ සහෝදරයා අපේ ගුරුතුමාගේ පියාණන් වගේ ඒ සහෝදරයාට මම මේ වෙලාවේ පින අනුමෝදන් කර සිටිනවා. සතුටුසිතින් අම්මට තාත්තට ඔබට අපි බොහෝ සම්බන්ධයි. ඒ පින අනුමෝදන් වෙත්තා උන්නාතනකින් උසස් තත්ත්වයට පත් වෙත්තා. අම්මා තාත්තා මතක් කරනවා මේ වෙලාවේ මේ රැස් කරව පින්සා දැන් මේගොල්ලෝ භාජන 10ක් අරන් යන්නේ හැම තැනදීම ඒ දසපාරමිතා දන්නව දාන ශ්‍රී ලාංඡන එක්කම මම දැන් කියන්න වෙලා යනවා. නික්කම්මයක් දැන් අරන් යන්නේ සීල දාන සේරම පුරාගෙන යන්නේ. භාජන 10 පුරෝගෙන යනවා කියලා අදිෂ්ඨානයක් ගන්න. ඒ සියලුම කුසල වලින් ඔබලාට මේ විශ්වයේ සහ ඔබලාගේ පුණ්‍ය සම්භාරයේ පින් අපි නිධානයක් හදමු. යන තැන නිදානේ පුරවයි. අපි සුරංජනීට කොහොමද පිරෙනවා? අපේ ගුරුතුමාට මම කොහොමද ඒක කරනවා? මේවා මම කියන්නේ පුණ්‍ය නිදානයක් කියන්නේ ඒක අපිට සංසාරෙම සමාහට මේ ආත්මෙම නිවන් දකින්න පුළුවන්. අපි ඒක අනුමෝදන් වෙමු. සියලු දෙනාටත් ඒ වගේම ධම්රී පදනම පටන් ගන්නකොට ඒ වෙහස වාන්සි වුණා. ඒ වගේම අපේ නාවෙනි අරිය ධම්ම උත්තමයන් තමයි මෙතන හිටිය අනුශාසක පළවෙනියටම මම මේ වෙලාවේ ඉතින් මතක් කරන්නත් ඕනේ. යුතුයකමක් ඇටියට පළවෙනි ගමන අපි යනකොට බොහොම උනන්දු වෙලා බොහොම මහන්සියෙන් වැඩ කළා. අපි බොහොම ලස්සනට මට මතකයි. අපි තුන් දෙනා මේකට අදිය දෙනකොට සර් දන්නවා මහාවණයක් කැලයක් කුණුවලා ඉතින් ඒවා මේ තත්ත්වයට ගෙනාව මේවා මේ ගානට ගන්න. ගොඩාක් මහන්සි ගමන් ඒකටත් මේ මොහොතේ පින්නෙනවා මෙන්න ගමන් යන්න ලැබෙන්නේ ඒවා නිසයි. කතා කරන්නත් හොඳ නෑ ගොඩාක් ඒවා කිය යුතුනේ. අපි ඒ සියලු පින් එයත්න්ට මේ ආත්මය අදාද මිතා ඉක්මනේ උතුම් නිර්වාණ ශාන්තියෙන් සැනසීම ලැබෙන පිණිස හේතු වේවා. පුණ්‍ය බලයක් වේවා. පුණ්‍ය නිධානයක් වේවා. සාදු සාදු සාදු. Dhammam Bounded by faith, guided by compassion, a pilgrimage to Damadiva, India. A remarkable journey began in November 2024. A diverse group, including Manik Gunaratna, persons with disabilities, embarked on a spiritual pilgrimage to Damadiva, India, the sacred land of Lord Buddha's teachings. Starting from the Colombo airport, passing through Bangalore and arriving Varanasi. This journey was a testament to unity, inclusion and devotion. Organized by the Damrivi Foundation, this pilgrimage exemplified how shared faith and mutual respect transcend all boundaries. Let's celebrate this inspiring group as they explored the roots of mindfulness, compassion and enlightenment. Buddham Saranam Gacchami Dhammam Saranam Gacchami Sangham Saranam Gacchami